අපේ ජීවිතයේ මුලින්ම සෙල්ලම් කරපු ඕපන් වර්ල්ඩ් ගේම් එක මොකක්ද කියලා ඇහුවොත් 90%ක් දෙනා දෙන උත්තරේ තමයි GTA San Andreas. අද වෙද්දි සුපිරි ග්‍රැෆික්ස් තියෙන ගේම්ස් ඕනෑ තරම් තිබුණත් මීට අවුරුදු 20කට කලින් ආපු මේ ගේම් එකට තියෙන ආදරේ නම් තාමත් අඩු වෙලා නැහැ. අද ගේම් රිවිව් එකේ අපේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ලෝකයක් පිස්සු වට්ටපු GTA San Andreas ගැනයි. 2004 අවුරුද්දේ රොක්ස්ටාර් ගේම්ස් සමාගමෙන් නිකුත් කරපු මේ ගේම් එක ඒ කාලේ හැටියට අදහාගන්න බැරි තරම් ලොකු මැප් එකකින් ඉනලදී. CJ කියන තරුණයා තමන්ගේ අම්මගේ මරණයත් එක්ක ආපහු තමන්ගේ ගමට එන කතාව තමයි මේකේ තියෙන්නේ. ලොස් සැන්ටෝස්, සැන් ෆියරෝ සහ ලාස් වෙන්චුරාස් කියන නගර තුනක් වටා ගෙතුණු මේ කතාවේ අපිට ඕනෑම වාහනයක් පදින්න, ජිම් යන්න, කෑම කන්න වගේම තව ගොඩක් දේවල් කරන්න නිදහස ලැබී ඇත. හැබැයි මේ ගේම් එක ලංකාව ඇතුලේ මෙච්චරම වෛරල් වෙන්න තව විශේෂ හේතුවක් තිබුණා. ඒ තමයි මොඩ්ස්. මතකද අපේ කොල්ලෝ මේකට ලේලන්ඩ් බස්, 3 wheel සහ ලංකාවේ පොලිස් කාපවා ඇතුළත් කරලා GTA ශ්‍රී ලංකා කියලා වෙන්නම ලෝකයක් හැදුවා. ලේලන්ඩ් බස් එකක් පදවගෙන ගල් කිස්ස පාරේ යනවා වගේ හැඟීමක් ගන්න අපේ අයට ඒ කාලේ පුළුවන් වුණා. ඇයි මිනිස්සු තාමත් මේක ගහන්නේ? ප්‍රධානම හේතුව තමයි මේ ගේම් එකේ තියෙන නිදහස. ඒ වගේම ඕනම සාමාන්‍ය PC එකක මේක ලේසියෙන් ප්ලේ කරන්න පුළුවන්. තව දෙයක්, මේකේ තියෙන චීට් කෝඩ්ස් ටික අපිට තාමත් කටපාඩම්. හෙල්ත්, ආමර් සහ මනි වගේ වචන අපේ ළමා කාලේ මතකයන් එක්ක තදින්ම බැඳිලා තියෙනවා. ඉතින් ඔයාලත් CJ එක පාරේ රවුම් ගහපු චීට් කෝඩ්ස් කොල කෑලිවල ලියාගෙන ගේම් ගහපු කෙනෙක් නම් ඒ මතකය පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න. මේ වගේ තවත් සුපිරි ගේම්ස් රිවිව් බලන්න ගේම් රිවිව් LK සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකකින් හමුවෙමු.